බදු මුදල් පිළිබඳ ප්‍රශ්නය ඒක හුදු බදු ගෙවීම සහ බදු ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. එතනින් එහාට ගියපු ජාලගත ප්‍රශ්නයක් මෙතන තිබෙනවා. අපිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව චෝදනා කරන්න පුළුවන් වෙයි, රේගු දෙපාර්තමේන්තුව චෝදනා කරන්න පුළුවන් වෙයි, සුරාබත් දෙපාර්තමේන්තුව චෝදනා පළක් නැහැ. මේක එකට කොට ගැහුණු එකිනෙකට අන්තර් සබත්තාවයන් තිබෙන ජාලයක්. මේ ජාලෙ බින්දින්න ඕනේ නැද්ද? සෑම කෙනාටම මම කියන්නේ. අපේ රාජ්‍ය යාන්ත්‍රණ මේකට සූදානම් වෙන්න ඕන. මේකට සූදානම් වෙන්නේ නැත්නම් කල්තියා යන්න පුළුවන්. මමක් කියන්නේ. මොකද මේ යාන්ත්‍රණය අපි බින්දින්නේ නැත්නම් මේ රට මෙතනින් ඉදිරියට අඟලක්වත් ගෙන යාමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. තවත් අපිට පතුලට යන්න පුළුවන්. තවත් අර්බුදයේ ගැඹුරටම අපිට තල්ලු වෙන්න පුළුවන්. නිසා අපි අපේක්ෂාවක් තිබෙනවා මේ කළු යාන්ත්‍රණය බින්දිනවා. ඔය කොච්චර කාලයක් වැඩ කරාද? ඔගේ තරාතිර මොකක්ද? ඔගේ සමාජ පසුබිම් මොනවද? කිසිවක් අදාළ නැහැ. උඩ බලය තියෙනවද? ඔහු දුබලද? කිසිවක් අදාළ නැහැ. මේක සුද්ධ කරන්න ඕන. මම හිතන්නේ ඒක තමයි අපිට පැවරි දින කාර්යභාරය. අන්නේ සමස්ත සමාජ කළු සමාජ දේහය සුද්ධ කිරීමෙන් තමයි අපි අපේක්ෂා කරන බදු ආදායම් සානිත් ඉලක්ක වලට අපිට යන්න පුළුවන්කම තියෙනවා. ජනාධිපතිවරයා කියන්නේ මේ කතාව අතිශය වැදගත්. මේ රටට ලැබිය යුතු මුදල් දේශපාලඥයන් හෝ රාජ්‍ය බලධාරීන් මංකොල්ල කනවා නම් කවරකුවද ඊට ඉඩ දිය යුතු නැහැ. අපේ රටේ හැම ශේස්ත්‍රයේම බදු වැඩි වෙලා. ආහාර වර්ගවලට වල මිලත් වැඩි වෙලා, බදු ප්‍රතිශතයත් වැඩි වෙලා. අපි බැලුවොත් ආහාරවල මිල 2019 ඉඳන් අද වෙනකොට දල වශයෙන් 100%කින් වැඩි වෙලා තියෙනවා. එතකොට ආහාර ද්‍රව්‍ය වලට වැටෙන බද්ද අපි දැන් වැට් එක ඩබල් කරා. හරි? SCL කියලා බද්දක් ගෙනාවා. එක එක බදු එකතු කිරීමේදී ඇත්තටම අපි ඒ ද්‍රව්‍ය වලට වලින් එකතු කරගන්න බද්දත් දෙගුණයක් වගේ කරගෙන තියෙනවා. එතකොට අනිත් හැම ශේස්ත්‍රයේම බඩු මිල 100%කින් වැඩි වෙනවා. බද්දත් ඒ මිලට සාපේක්ෂ, ඒ කියන්නේ මිලට සාපේක්ෂ බද්ද 100%කින් උත් වැඩි වෙලා තියෙනවා. එතකොට ඇත්තටම බද්ද 4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. හැබැයි සිගරට් වැටිවලට අපි මිල වැඩිවීමත් ඒ සාපේක්ෂව වෙන්නේ නැහැ. බද්ද ඇත්තටම ප්‍රතිශතයක් වශයෙන් අඩු වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක අපේ අවධානයට ගත යුතු විශේෂ කාරණයක්. ඇයි හැම දෙයකම අත්‍යවශ්‍ය දේවල් වලට ආහාර වලට බදු වැඩි වෙද්දී මිල වැඩි වෙද්දී ඒ සාපේක්ෂව සිගරට් මිලයි ඒකට වැටෙන බද්දයි වැඩි නොවෙන්නේ ඇයි කියන එක මං හිතන්නේ අපි හිතන්න ඕනේ. ඊටමත් ඒ කියන්නේ ජනතාවටත් ආර්ථිකයටත් තාර්කික ප්‍රතිපත්ති කිරීමේ ක්‍රියාවලියටත් උබතෝකෝටික ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මං හිතන්නේ අපි ඉන්නේ අද අලුත් ආණ්ඩුවක් එක්ක. මේ ආණ්ඩුව තුළ පාලනය යහපත් කිරීමටත් දූෂණය මගින් පෙළඹවෙන ප්‍රතිපත්ති අඩු කිරීමටත් යම් අධිෂ්ඨානයක් තියෙනවා. ඉතින් ඒ අධිෂ්ඨානය තුළ අපි බලාපොරොත්තු වෙනවා මේ පෙරදී වෙලා තියෙන ප්‍රතිපත්ති දුර්වලතා අපිට අද නිවැරදි කරගත හැකි විය යුතුයි කියලා. ඒකට නාට එක තමයි ඇත්තටම මේ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමේ කේන්ද්‍රස්ථානය විය යුත්තේ රටේ. රෙගියුලේටර් හැටියට, නියාමක ආයතනය හැටියට නාට හඳුන්වන්නේ. එතකොට මේ අපේ මුදල් අමාත්‍යංශය නාට එකේ අදහස් සැලකීමට ගෙන එහි විශ්ලේෂණය දෙස අවධානය යොමු කරලා ඒ අනුව ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම රටේ යහපත් පාලනයට දූෂණය අවම කර ගැනීමට ඉතාමත් වැදගත් දෙයක් වෙනවා. ඒක ඉදිරියට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතන්නේ
අපේ ස්ලයිඩ් එකක් තියෙනවා මේකෙන් පෙන්වන්නේ මම පොඩ්ඩක් හැරිලා කිව්වොත් ප්‍රතිශතයක් වශයෙන් ජොන් ප්ලෙයර් ගෝල්ඩ් ලීෆ් කියන වැඩියෙන්ම මාකට් එකේ විකුණන සිගරට් එකට මිලේ ප්‍රතිශතයක් වශයෙන් බද්ද අඩු වුණේ කොපමණද 8.8කින් බදු ප්‍රමාණය අඩු වුණා. දෙවෙනි එකේ පෙන්වන්නේ කැප්ස්ටන් ඒ කියන්නේ අඩුම මිල තියෙන සිගරට් එකේ 2021 දැන් ආර්ථික අපේ ආර්ථික අර්බුදයක් තිබුණානේ. ආර්ථික අර්බුදයට පස්සේ තමයි හැමදේම අපි බදු ප්‍රතිශතය වැඩි වුණේ. සිගරට් වල ආර්ථික අර්බුදයට පස්සේ බදු ප්‍රතිශතය අඩු වුණා. හරි. දැන් කැප්ස්ටන් එකේ 74ක තිබුණ බද්ද මිලට සාපේක්ෂව 68.4ට අඩු වෙලා ඒ කියන්නේ 5.6කින් අඩු වෙලා. ඉතින් ඒකේ ප්‍රශ්නය මං හිතන්නේ අපිට හැමෝටම තේරෙනවා හැමදේම දාන බද්ද වැඩි වෙනකොට සිගරට් එකේ මිලට සාපේක්ෂව ගන්න බද්ද ලංකාවේ අඩු වෙනවා. මේක වෙන්නේ ආර්ථික අර්බුදයක් තුල රජයට ආදායම වැඩි කර ගැනීමට තියෙන අවශ්‍යතාවය තීව්‍ර වෙද්දී මේ බදු ප්‍රතිශතය ටිකක් රහස් ගතිව වෙන්නේ. ඒක කවුරුත් කතා කළා කියලා ප්‍රසිද්ධියේ සාකච්ඡාවකට ලක් වෙලා මේක සාධාරණයි මෙහෙම තමයි කර යුත්තේ කියලා නෙමෙයි. හැංගිච්ච විදිහට ඒ බදු ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක නිවැරදි කර ගැනීම අපේ රටේ ඉතාමත් වැදගත් ප්‍රතිපත්තියක් විය යුතුයි. දෙවනුව මං හිතන්නේ තව ඉතා ප්‍රශ්නාත්මක මං හිතන්නේ වෙනසක් වෙලා තියෙනවා. ඒක තමයි බොහෝ විට අපි සිගරට් වල මිල වැඩි වෙනකොට බදු වැඩි වෙනකොට සාකච්ඡා වෙන්නේ මේකෙන් රජයට ලැබෙන ආදායම අඩු වෙයි මක් නිසාද හොරෙන් ගෙනාපු සිගරට් ස්මගල් කරපු සිගරට් වැඩි වෙයි නැත්නම් බීඩි වලට මිනිස්සු මාරු වෙයි කියන සාකච්ඡාව මාධ්‍යවල ඉතා විශාල විදියට දුවනවා. හැබැයි මං හිතන්නේ එතන මාධ්‍යවේදීන්ව දැනුවත් කිරීමට මම තව දෙයක් පෙන්වන්නම්. එතන තියෙන වැරද්ද තමයි ඇත්තටම රජයේ ආදායම අඩු වෙන්නේ මේ ස්මග්ලිං සිගරට් නැත්තම් හොරෙන් ගෙනාපු සිගරට් වැඩි වෙලා හෝ බීඩි වැඩි වෙලා නෙමෙයි ඒ දත්තවලට ඒ කියමන් වලට කිසිම විශ්ලේෂණාත්මක රිසර්ච් එකක් නැහැ. හරි ඒක අපි දැකලත් නැහැ. හැබැයි ඒක මේ ඒ සාකච්ඡාවෙන් වාසියක් විදින ආයතන විතරයි ඒක කියන්නේ. හරි නැත්තම් ඒ මොන හරි හේතුවකට ඒ ආයතන වලට උදව් කරන්න කතා කරන පාර්ශව විතරයි එහෙම එකක් කියන්නේ. මම විශ්ලේෂණාත්මක ආර්ථික විද්‍යාවෙන් කතා කරනවා හින්දා මම කියන්නේ හැම දෙයකම ආර්ථිකමය විශ්ලේෂණයක් තියෙන්න ඕනේ ප්‍රතිපත්ති සාධාරණය කරන්න. ඒකයි අපි මේ වගේ ඒවා මුද්‍රණය කරන්නේ. දැන් ඔබට ඒ කියන්නේ මේ ලැබිලා තියෙන්නේ මේක විශ්ලේෂණාත්මක. අපිට මේ දත්ත හැම දෙයකටම අපි වගකීම බාර ගන්න පුළුවන්. 2024දී රටට අහිමි කළ බදු මුදල රුපියල් බිලියන 6ක්. ඒ සිදුවේ ජනාධිපතිවරයා අන්දලාද නැතිනම් ජනාධිපතිවරයා දැනුවත්වමද? කෙසේ වෙතත් එල්ලෙන්න බදු සැකසීමේදී මේ බදු රටට ලබා ගන්න ජනාධිපතිවරයා සූදානම්ද?